ඔන්න අදත් වෙනදා වගේම ලස්සනම මූවී එකක් අරන් තමයි අපි ඔයාලව හම්බෙමින් ආවේ. අද අපි කතා කරන්න හදන්නේ 2025 රිලීස් වුණ The Monkey කියන මූවී එක ගැන. ඒක මිනිමරු වඳුරු බෝනික් කරන අති භයානක ඝාතන රැල්ලක් තමයි මේ කතාවේ ඇතුළත් වෙන්නේ. අපි ඉක්මනටම යමු කතාව පැත්තට. කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ පරණ ඇන්ටික් බඩු තියෙන කඩයක්. එතනට එන හමුදා නිලධාරියා අතේ තියෙන සෙල්ලම් වඳුරු බෝනික් එක. කඩේ මුදලාලි දකිනවා මේ නිලධාරියාගේ ඇඳුමේ ලේ වලින් තෙත් වෙලා තියෙනවා. මුදලාලි ඔහුගෙන් මේ ගැන ඇහුවත් ඔහු ඒ කතාව මගේ ඇරලා කියනවා පුළුවන් නම් මේ වඳුරු බෝනික්කව මිලට ගන්න කියලා. මොකද මගේ ළමයි මේකට කැමති නෑ කියලා. මේ වඳුරාගේ ඉනේ බැඳපු ඩ්‍රම් එකකුයි ඉහළට එසවෙච්ච අතේ ඩ්‍රම් ස්ටික් එකකුයි තියෙනවා. මුදලාලි කියනවා ඒ දිහා බලලා මට ඕක මිලට ගන්න විදිහක් නෑ කියලා. මොකද මට ඕක පේන්නේ කැඩිලා වගේ. අත පහලට කරන්න බැරුව ඒක හිර වෙලා වගේ මට පේනවා කියලා මුදලාලි කියනවා. එතකොට නිලධාරියා කියනවා ඩ්‍රම් ස්ටික් එක පහලට නොයන තරමට හොඳයි. මොකද එහෙම වුණොත් ලොකු විශාල කරදරයක තමයි පැටලෙන්න වෙන්නේ කියලා. එහෙම කියනවත් එක්කම ඒ සෙල්ලම් බඩුව එබේ ක්‍රියාත්මක වෙලා වඳුර ඩ්‍රම් එක ගහන්න පටන් ගන්නවා. ඩ්‍රම් එක ප්ලේ කරන එක නතර කරනවත් එක්කම පෙන්නනවා කඩේ රාක් එක ඉන්න මීයෙක් එතන තියෙන ලණුවක් කටින් හපනවා. කැඩුණු ලණුව සම්බන්ධ වෙලා තියෙන දුනු විදින්නෙක්ගේ රූපය අඹලා තියෙන පිළිමයකට. කැඩුණු නූල ඒක වැදිලා ඒක ක්‍රියාත්මක වෙලා ඒකේ තියෙන ඊතලේ විසික් වෙලා ගිහින් මුදලාලිගේ බඩපසාරු කරගෙන යනවා. එතකොටම වඳුර ඩ්‍රම් එකට ආයෙත් පාරක් ගහනකොට ඊතලේ ආපහු වැදිලා එන්නේ කඩේ මුදලාලිගේ බඩවැලුත් එක්කම. මේ සිදුවීමත් එක්කම නිලධාරියා එතන තියෙන ගිනි බටයකින් වඳුරු බෝනික්කව පුච්චලා දානවා. ඒ කොටස එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ හැල් කියන ළමෙක් එයාට වුණ සිදුවීමක් විස්තර කරනවා. ඔහු කියන විදිහට ඔහුට තව නියුන් සොහොයුරෙක් ඉන්නවා බිල් කියලා. ඔවුන් නියුන් සොහොයුරන් වුණත් ඔවුන් දෙන්න අතර පොඩි දුරස් බවක් තිබිලා තියෙනවා. බිල් වැඩිමහල් සහෝදරයා. මේ ඉන්නේ දෙන්නගේ අම්මා. එයාලගේ තාත්තා එයාලව දාලා යන්න ගිහින්. දවසක් මේ දෙන්න එයාලගේ තාත්තා හිටපු කාමරයට ගිහින් කාමරයේ තියෙන බඩු පරීක්ෂා කරනකොට දකින්න අමුතු පෙට්ටියක් තියෙනවා. ඒක ලියලා තියෙනවා ඕගන් ග්‍රයින්ඩර් මංකි ජීවත් වෙනවා වගේ කියලා. හැල් ඒක විවෘත කරලා බලනකොට ඒකේ තියෙනවා සෙල්ලම් වඳුරු බෝනික් එක. බිල් ඒක ඔහුගේ අතට ගන්නවා. ඒ පෙට්ටිය පිටිපස්සේ ගහලා තියෙනවා යතුරු කැරකුවොත් අනතුරක් වෙයි කියලා. ඒක හැල් දකිනවා. හැල් විරුද්ධ වුණත් බිල් එතන තියෙන යතුරු කරකවනවා. එතකොටම වඳුරගේ කට ඇරිලා ඌ hina වෙනවා වගේ පෙන්නනවා. ඊට පස්සේ වඳුරු බෝනික්ක හැල් අතට දීලා කියනවා මේක කැඩිලා වගේ කියලා. ඊට පස්සේ ඔවුන් දෙන්න එයාලව බලා ගන්න නැණී එක ගමනක් යන්න පිටත් වෙනවා. වාහනේ ගාවට යන හැල් පිටිපස්සේ දොර ඇරලා බලනකොට සීට් එක උඩ වඳුරු බෝනික්කා ඉන්නවා දකිනවා. ඊට පස්සේ මෙයාලා යන්නේ පොඩි අවන්හලකට. ඒකේ ඉන්න කෝකියා මෙයාලට කෑම පිළියෙල කරනවා පෙන්නනවා. එතකොට හැල්ට ඇහෙනවා කාර් එක ඇතුලේ ඉන්න වඳුරු බෝනික්කා ඩ්‍රම් එක ගහනවා. ඒ වාදනේ ඉවර වෙනවත් එක්කම කෝකියා පිහිය ඉහළට උසවනවා. ඒත් එක්කම නැණීගේ බෙල්ල මුලින්ම කැපිලා යනවා. ඊට පස්සේ පෙන්නනවා නැණීගේ අවමගුල් උත්සවයට හැල් සහ බිල් එක්ක ඔවුන්ගේ අම්මා සහභාගී වෙලා ඉන්නවා. ඊට පස්සේ ඔවුන්ගේ අම්මා ඒ දෙන්න ලං කරගෙන කියනවා මරණය අපි කාටත් උරුම දෙයක් කියලා. ඔවුන්ගේ හිත හදනවා. ඇයි කියනවා අපි මේ දුක අමතක වෙන්න ගෙදර ගිහින් නටමු කියලා. ගෙදර යන ඔවුන් අම්මත් එක්ක හොඳට නටනවා. පහවදා හැල් ඉස්කෝලේ ගියාට පස්සේ ළමයි ඔහුට විහිළු කරනවා ඔහුගේ තාත්තා දාලා ගිය එකට. හැල් තරහින් ගෙදර එනවා. කාමරයට යන ඔහුට පේන වඳුරු බෝනික්ක කාමරේ ඉන්නවා. ඔහු අම්මට කතා කරලා අහනවා ඇයි බෝනික්කව කාමරින් තිබ්බේ කියලා. අම්මා කියනවා ඇයි තිබ්බේ නෑ කියලා. එදා රෑ හැල් බිල්ට නිින්ද ගියාට පස්සේ වඳුරු බෝනික්ක ගාවට යනවා. ගිහින් වඳුරට ලං වෙලා අහනවා නැණී මැරුණ එකට ඔයාට සම්බන්ධයක් නෑ නේද කියලා. එතනට එන්නේ බිල් හැල්ට බයිනවා උඹ ඔය වඳුරට කැමති නම් උඹ උගේ වඳුරු ගෑණිවියන් කියලා. පහුදා ඉස්කෝලේ යන හැල් වඳුරා එයාගේ බෑග් එකේ දාගෙන යනවා. ගිහින් මේසේ යටින් තියන් ඉන්න පන්තියේ අනික් ළමයි දැකලා හැමෝම ඔහුට විහිළු කරනවා මෙයා වඳුරට ආදරය කරනවා කියලා. ඊට පස්සේ බිලුයි තව යාළුවෝ එකතු වෙලා ඔහුට බලෙන් කෙසෙල් කවවනවා. හැල් තරහින් ගෙදර එනවා. ඇවිත් වඳුරු බෝනික්කා ළඟට ගිහින් බයිනවා උඹ හින්දා තමයි මට මෙහෙම උනේ කියලා. මට බිල්ව මරන්න ඕනේ කියලා හැල් වඳුරාගේ යතුරු කරකවනවා. ඊට පස්සේ පේනවා බිල් ගෙදර එනවා. වඳුරා ඩ්‍රම් එක ගහන්න පටන් ගන්නවා. වඳුරා ඒ වාදනේ නතර කරනවත් එකම බිල් එයාගේ අම්මා ළඟට යනවා. එතකොටම අම්මගේ ඇඟෙන් ලේ විදලා මැරිලා වැටෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අම්මගේ ආමගුල් උත්සවේ. හැල්ට හිතෙනවා තමුන් වඳුරු බෝනික්කාගේ යතුරු කාරකවපු හින්දා තමයි අම්මා මැරුණේ කියලා. වඳුරා ඩ්‍රම් එක වාදනය කරලා නතර වෙනවත් එක්කම කවුරු හරි මැරෙනවා කියලා ඔහු තේරුම් ගන්නවා.
තමන්ට ඕන කෙනා නෙමෙයි වඳුරට ඕන කෙනා තමයි මරන්නේ කියලාත් ඔහු තේරුම් ගන්නවා. හැල් වඳුරව ආපහු පෙට්ටියට දාලා වහනවා. බිල්ට එයාගේ අම්මගේ මරණය දරා ගන්න බෑ. අම්මගේ මරණයෙන් පස්සේ ඔවුන්ගේ අයිඩා නැන්ද තමයි ඔවුන් දෙන්නව බලාගන්නේ. එදා රෑ හැල් වඳුරු බෝනික්කව පිහියක් අරන් කෑලි කෑලි වලට කපලා දානවා. උගේ කෑලි බෑග් එකකට දාලා කුණු ගෙනියන වාහනයකට දානවා. අම්මගේ මරණයෙන් පස්සේ හැල් සහ බිල් තවදුරටත් දුරස් වෙනවා. අයිඩා නැන්දයි චිප් මාමයි ඒ දෙන්නව ඔවුන්ගේ ගෙදරට එක්කන්න යනවා. දවසක් වඳුරු බෝනික්කා ඒ ගේ ඇතුලේ ඉන්න බිල් දකිනවා. ඔව් හැල්ට බයිනවා ඇයි මුව මෙහෙට ගෙනාවේ කියලා. හැල් කියනවා මං ඒක මෙහෙට ගෙනාවේ නෑ මං ඒක කපලා විසික් කරා. මොකද ඌ නරක මිනිමරු වඳුරෙක් කියලා. බිල් අහනවා අපේ නැණියෝ මැරුවේ එතකොට මූද කියලා. හැල් කියනවා එහෙම වෙන්නේ නැති මං ඒ ගැන හරියටම දන්නේ නෑ කියලා. බිල් අහනවා එහෙනම් අපි ඒක කඩකවලා බලමුද අපි දෙන්නගෙන් කවුද මැරෙන්නේ කියලා බලන්න කියලා. හැල් අකමැති වුණත් බිල් ඒක කරකවනවා. පහවදා පෙන්නන්නේ චිප් මාමගේ අවමගුල් උත්සවයේ. ඔහු දඩේ මේ ගියාට පස්සේ තමයි මැරලා ඉඳලා තියෙන්නේ. හරියට දොදුලයක් වගේ හිතා ගන්න බැරි විදිහට ඔහුගේ ශරීරය තැලිලා ගිහින්. හැල් සහ බිල් දැනගන්නවා යතුරු කරකවපු හින්දා තමයි මාමා මැරුණේ කියලා. පහවදා මෙයාලා වඳුරාව පෙට්ටියකට දාලා ඒක දම්වැල් වලින් ගැට ගහලා කන්දක් උඩ තියෙන ගැඹුරු වලකට ගිහින් දානවා. ඕන් දන්නවා ඒක විනාශ කරන්න බැරි වුණත් ඒක පාලනය කරන්න විතරයි පුළුවන් කියලා. ඊට පස්සේ පෙන්වන්නේ අවුරුදු 25කට පස්සේ අයිඩා නන්දගේ ගෙදර වෙන සිදුවීමක්. ඇයට රෑ අමුතු සද්දයක් එන හින්දා ඇය යනවා ඒ මොකක්ද කියලා බලන්න. ඇය ගෑස් ලිප ගාවට ගියාට පස්සේ එකපාරටම ලිපෙන් ගින්දර ඇවිත් ඇගේ ඔළුව පිලිස්සලා යනවා. ඇය වේදනාවෙන් එළියට දුවලා යනකොට කණුවක හැප්පිලා ඇය එතනම මැරෙනවා. මේ ඉන්නේ හැල්. මේ වෙනකොට එයාගේ බිල්ගේ සහෝදර බැඳීම නැති වෙලා තමයි තියෙන්නේ. ඒ දෙන්න දැන් ඉන්න තැන් දෙකක. හැල් දැන් තාත්තා කෙනෙක්. ඒත් ඔහු පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්නේ. මොකද ඔහු දන්නවා ආපහු කවදා හරි දවසක වඳුරා එයාලා හොයාගෙන එනවා කියලා. ඒ හින්දා හිතාමතාම ඔහු පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්නේ ඔවුන්ට වඳුරගෙන් අනතුරක් වෙයි කියලා හිතාගෙන. හැල් එයාගේ ඔෆිස් එකේ ඉන්න යාළුවා ගාවට ගිහින් කියනවා මගේ පුතා බලන්න යන්න ඕනේ කියලා. මොකද මට එයා එක්ක ටිකක් ඇවිදින්න යන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ පෙන්නනවා ඔහු පුතාව බලන්න එයා ඉන්න තැනට යනවා. එයා ඉන්නේ එයාගේ අම්මා ළඟ. හැල්ට ඇය අවසර දෙනවා සතියක් පීට් එක කාලය ගත කරන්න. ඊට පස්සේ පෙන්නන මේ තරුණයා ළඟ තමයි වඳුරු බෝනික්කා ඉන්නවා පෙන්නන්නේ. ඊට පස්සේ ආයෙත් පෙන්නනවා හැල් එයාගේ පුතා එක්ක කාමරයට වෙලා කතා කර කර ඉන්නවා. පීට් අහනවා හැල්ගෙන් එයාගේ පවුල විස්තර. ඒත් හැල් එයාට කවුරුත් නැහැ කියලා කතාව මගහරිනවා. එදා රෑ හැල් හීනෙන් දකින වඳුර ඩ්‍රම් එක වාදනය කරනවා. ඊට පස්සේ ਉਹ වඳුර දාපු වලට ඇදගෙන වැටෙනවා. ඔහු ඒ හීනෙත් එක්ක ගැස්සිලා වගේ ඇහැරෙනවා. එතකොට හැල්ට කෝල් එකක් එනවා බිල්ගෙන්. හැල් පුදුමෙන් වගේ අහනවා අවුරුදු 10කට පස්සේ මාව මතක් වුණේ කොහොමද කියලා. බිල් කියනවා මම පොලිසියෙන් තමයි ඔයාගේ නම්බර් එක හොයාගත්තේ කියලා. මට ආරංචි වුණා අයිඩා නැන්ද මැරිලා කියලා. ඒ මරණේ හරිම අමුතු විදිහකට තමයි වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔයා ගිහින් පොඩ්ඩක් ඒ ගැන බලන්න කියලා බිල් හැල්ට කියනවා. එහෙ වඳුරා ඉන්නවද කියලා බලන්න කියලාත් කියනවා. හැල් බිල් එක කතා කර කර ඉන්නකොට හැල් දකිනවා එතන තියෙන ස්විමින් pool එකට බහින්න එන ගෑනු ළමෙක්ව. එතකොටම එතන වහලේ උඩ තියෙන AC යන්ත්‍රය ගැලවිලා ආවිත් හැල් ගාවට වැටෙනවා. ඒත් හැල්ට මොකුත් වෙන්නේ නැහැ. බිමට වැටුණු එකකින් විදුලිය කාන්දු වෙලා ඒක pool එකේ තියෙන වතුරට එකතු වෙනවා. ඒ ගෑනු ළමයා pool එකට පනිනකොටම විදුලි සැර වැදිලා එයාව කෑලි කෑලි වලට කැපිලා විසික්කෙනවා. ඒක දැකපු හැල් පීට් ඉන්න කාමරයට දුවලා ගිහින් නිදාගෙන හිටපු පීට්ව ඇරගෙන ඒ ඉන්න හෝටලෙන් පිට වෙලා යනවා. මොකද පීට්ට අනතුරක් වෙයි කියලා හිතාගෙන. හැල් පීට්ට කියනවා මම දැන් යන්නේ අයිඩා නැන්දලගේ ගෙදරට කියලා. පීට් කියනවා මටත් එන්න ඕනේ කියලා. හැල් ඒකට අකමැති වෙනවා. පීට් කියනවා ඔයාට හැමදාම ඕනේ මාව ඔයාගෙන් ඈත් කරලා තියන්නනේ කියලා. ඊට පස්සේ පෙන්නනවා හැල් පීට් එක අයිඩා නැන්දගේ ගෙදරට යනවා. ගේ ළඟින් වාහනේ නතර කරපු හැල් ඒ ගෙදරට යන්න හදනකොට එතනට බාබරා කියලා ගෑනු ළමෙක් එනවා. ඇය හැල්ව අයිඩා නැන්දගේ ගේ ඇතුළට එක්කන්න යනවා. ඇය කියනවා සඳුදා ඉඳන් මහා අමුතු දේවල් මෙහෙ සිද්ධ වෙන්න ගත්තා කියලා. ඔයාගේ නැන්දා නැති උනේ සඳුදා. ඊට පස්සේ අඟහරුවාද මැක්ඩොනල්ඩ් නැති වුණා. බදාද බර්ටි කියලා කෙනෙක් නැති වුණා. ඊට පස්සේ නැන්සි කියලා කෙනෙක් නැති වුණා. ඒ හැමෝගෙම මරණ සිද්ධ වුණේ හිතා ගන්න බැරි භයානක විදිහට කියලා ඇය හැල්ට විස්තර කරනවා. හැල්ට තේරෙනවා ආපහු වඳුරු බෝනික්කා ඇවිත් කියලා. ඔහු අයිඩා නැන්දගේ ගෙදර හැමතැනම වඳුරු බෝනික්කව හොයනවා. බාබරා එක තැනක තියෙන කබඩ් එකක් අරිනකොට ඒක ඇතුලේ තියෙන තුවක්කුවක් පත්තු වෙලා ඇයට වෙඩි වැදෙනවා. හැල්ගේ ඇඟ පුරාම බාබරාගේ විසික්කෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් හැල්ගෙන් මේ මරණ ගැන ප්‍රශ්න කරනවා පෙන්නනවා.
ඊට පස්සේ හැල්ට බිල්ගෙන් කෝල් එකක් එනවා. බිල් අහනවා වඳුරව හම්බ වුණාද කියලා. හැල් කියනවා වඳුර මෙහෙ කොහෙවත් නැහැ කියලා. හැල් අහනවා ඔබ දැන් කොහෙද ඉන්නේ කියලා. ඒත් ඒකට උත්තරයක් නොදී බිල් කෝල් එක කට් කරනවා. ඊට පස්සේ හැල් එතන තියෙන කන්ටැක්ට් නම්බර් තියෙන පොතක් පෙරලා බලනකොට ඒකේ වඳුරගේ ගෑණි කියලා නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තාම මේකේ රෙකෝඩ් එකක් යනවා. මගේ සෙල්ලම් වඳුරු පැටියාව හම්බ වුණා කතා කරාට ස්තුතියි කියලා ඒකේ කියවෙනවා. එතකොට හැල් තේරුම් ගන්නවා වඳුරු බෝනික්කව ළඟ තියන් ඉන්න කෙනා යතුරු කරකවන හින්දා තමයි මේ මරණ සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ පෙන්නන්නේ වඳුරු බෝනික්කව දැන් තියන් ඉන්න කෙනාව. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ බිල්. මේ පෙන්නන්නේ ඔහුගේ කතාව. අම්මගේ මරණයෙන් පස්සේ බිල් දැනගෙන තියෙනවා හැල් යතුරු කරකවපු හින්දා තමයි එයාගේ අම්මා මැරුණේ කියලා. එදා ඉඳන් ඔහු හැල්ට වෛර කරන්න පටන් අරන් තියෙනවා. වඳුරව ගැට ගහලා දාපු වලට බිල් බැහැලා වඳුරව හොයනවා. ඒත් යතුරු විතරයි ඔහුට හම්බ වෙලා තියෙන්නේ. කාලයක් යනකොට වඳුරා බිල්ව හොයාගෙන ඇවිත් තියෙනවා. බිල් යතුරු ආපහු වඳුරට හයි කරනවා. ඔහුට ඕනේ යතුරු කඩකවල හැල්ව මරන්න. ඒත් යතුරු කැරකුවත් මැරෙන්නේ හැල් නෙමෙයි ඔහුගේ ඔෆිස් එකේ යාළුවව. ඊට පස්සේ පෙන්නනවාට කලින් වඳුරා ළඟ තියන් හිටපු තරුණයා වඳුරව හොයාගෙන බිල්ගේ ගෙදරට එනවා. ඒත් බිල් ඔහුට වඳුරව නොදී එලව ගන්නවා. තරුණයා තරහින් ගෙදර ගිහින් තුවක්කුවන් හොයන් බිල්ල ඉන්න තැනට යන්න සූදානම් වෙනවා. මේ අතරේ පෙන්නනවා හැල් පීට් එක්ක වාහනේ යන ගමන් ඉන්නවා. යන අතරමඟදී හැල් පීට් එක කියනවා ඔයා මං එක්ක ඉන්න එක ආරක්ෂිත නෑ ඉක්මනට අම්මා ළඟට යවන්න ඕනේ කියලා. ඊට පස්සේ බිල්ගෙන් හැල්ට කෝල් එකක් එනවා. හැල් කෑ ගහලා තරහින් කියනවා උඹ ඔය යතුරු කරකවන එක නතර කරපන් මොකද පීට්ට අනතුරක් වෙනවා මට බලන්න ඉන්න බෑ කියලා. කරන දෙයක් මට කරපන් කියලා කියනවා. බිල් කියනවා යතුරු කරකවන එක්කෙනා මැරෙන්නේ නැති හින්දා අපි පීට්ට කියලා යතුරු කරකවමු කියලා. එතකොට උඹ මැරෙන්නේ කියලා කියනවා. කෝල් එක කට් කරපු හැල් පීට්ට කෑ ගහලා කියනවා ඉක්මනටම ඔයාව අම්මා ළඟට ගිහින් දාන්න ඕනේ කියලා. එතකොටම හැල් ඉන්න හොටෙල් එකට එනවා වඳුරව හොයාගෙන ආර තරුණයා. ඔහු පොලිස් කාර්යයක් විදියට වෙස් වලාගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඔහුට ඕනේ හැල් මාර්ගෙන් ආපහු වඳුරු බෝනික්කව ගන්න. ඔහු හැල්ටයි පීට්ටයි තුවක්කුව පෙන්නලා තර්ජනය කරලා බිල් ඉන්න ගෙදරට එක්කන් යනවා. ගේ ළඟ වාහනේ නතර කරලා පීට්ට කියනවා උඹේ තාත්තව මරන්න කලින් ගේ ඇතුළට ගිහින් වඳුරව අරන් වරින් කියලා. පීට් යනවා ගේ ඇතුළට. ගේ ඇතුලේ මර උගුල් හයි කරලා තියෙනවා පීට් දකිනවා. ඔහු ඒව මග ඇරලා බිල් ඉන්න තැනට එනවා. බිල් මාමේ කියලා පීට් ඔහුට කතා කරනවා. බිල් වඳුරව පීට් අතට දීලා කියනවා මේක කැඩිලා තියෙන්නේ. මේ යතුරු කරකවලා මට මේක හදලා දෙන්න කියලා. පීට් වඳුරව අතට අරන් යතුරු කරකවනවා. වතුර ඩ්‍රම් එක ගහන්න පටන් ගන්නවා. එතකොට හැල් වාහනේ නතර කරන් ඉන්න තැන තියෙන බඹර කූඩයක් ඇවිස්සෙනවා. වඳුර වාදනේ නතර කරනකොට බඹර පොදිය වාහනේ වීදුරුව හිල් කරගෙන ඇවිත් අර තරුණගේ කට ඇතුළට රිංගනවා. ඔහු ඒකෙන් එතනම මැරෙනවා. හැල් මැරුණේ නැති හින්දා බිල් තරහින් වඳුරව අතට අරන් කියනවා මගේ මල්ලි දැන්මම මරපන් කියලා. ඔහු වඳුරලව බලෙන් ඩ්‍රම් එක වාදනය කරවන්න හැදුනත් වඳුරගේ අත පහත් කරගන්නවත් බැරුව යනවා. වඳුරගේ මූණේ වියරු ගතියක් මැවෙනවා. බිල්ව අහකට විසික් වෙලා යනවා. හැල් ඉක්මනටම වාහනෙන් එළියට බැහැලා බිල්ගේ ගේ ඇතුළට එනවා පීට් හොයාගෙන. හැල් ඔවුන් ඉන්න තැනට එනවා. වඳුර බිල් දිහා බලාගෙන වේගෙන් ඩ්‍රම් එක වාදනය කරන්න ගන්නවා. වාදනය කරලා නතර කරනකොට බිල්ට ජනේලෙන් පේනවා නගරයේ දිහාට ගිනි බෝලයක් යනවා. එතකොටම හැල් බිල් ගාවට ඇවිත් අහනවා උඹ මේ මොකක්ද කරේ කියලා. බිල් කියනවා උඹ මගේ අම්මව මරපු තරහට මට උඹව මරන්න ඕනකමට තමයි මේ දේ කරේ කියලා. හැල් කියනවා මම හිතලා අම්මව මැරුවේ නෑ කියලා. එයා ඔයාගේ අම්මා වගේ මගේත් අම්මා කියලා කියනවා. ඔහු බිල්ගෙන් සමාව ගන්නවා. හැල් කියනවා අපි ආයෙත් සහෝදරයෝ වගේ එකටම මේ හැම දෙයක්ම අමතක කරලා කියලා. බිල් කියනවා මාත් ඔයාලත් එක්ක යන්න එන්න කැමතියි කියලා. එතකොටම ගිනි බෝලයක් ඇවිත් ඒක බිල්ගේ ඔළුවේ වැදිලා බෙල්ල මුලින්ම ගැලවිලා වැටෙනවා. හැල්ට හිතා ගන්න බැරුව යනවා. ඊට පස්සේ පෙන්නනවා හැල් පීට් එක වාහනෙන් ආපහු යනවා. යන අතරමඟදී ඔවුන්ට පේනවා නගර විනාශ වෙලා කියලා. ඔවුන් වඳුරවත් අරන් තමයි යන්නේ. හැල් කියනවා පීට් අපි මේ හැම දෙයක්ම අමතක කරලා ගිහින් නටමු කියලා. පීට් අහනවා ඔයාට මොකද එහෙම හිතුනේ කියලා. හැල් කියනවා මගේ අම්මට දුක හිතුනම කරන දෙයක් තමයි ඒක කියලා ඔවුන් එතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඔහොමයි මේ කතාව ඉවර වෙන්නේ. අපි ආයෙමත් අලුත් කතාවකින් හම්බ වෙමු.